මම ධනුෂ්ක කලගෙතර ලෙක්චරර් ATN කැම්පස්. ඔයාලා දන්නවා ඇති මේ IT කියන ෆීල්ඩ් එක ගැන. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. ඔයාලා සමහර වෙලාවට අහලා ඇති. සමහර වෙලාවට ඔයාලා මේ IT කියන ෆීල්ඩ් එක ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. ඔයාලා සමහර විට ස්ටඩි කරනම ඇති. ඔයාලා දන්නවද මේ IT වල තියෙන නෙට්වර්ක් ඉන්ජිනියරින් කියන පාර්ට් එක ගැන? නෙට්වර්ක් ඉන්ජිනියරින්. නෙට්වර්ක් ඉන්ජිනියරින් කියන්නේ IT වල තියෙන එක බ්‍රාන්ච් එකක්. මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒත් එක්කම ලොකු ජොබ් මාකට් එකක් හැදලා තියෙනවා මේ කම්පියුටර් නෙට්වර්කින් කියන ෆීල්ඩ් එකට. එතකොට ඔයාලා කම්පියුටර් නෙට්වර්කින් කියන ෆීල්ඩ් එක ස්ටඩි කරලා ඔයාලට වයිඩ් රේන්ජ් එකක ජොබ්ස් වලට යන්න පුළුවන්. ඉහළ සැලරි ස්කේල් එකක් තියෙන. ඒ වගේම ඔයාලට ලොකු ඩිමාන්ඩ් එකක් හැදෙනවා මේ නෙට්වර්කින් සයිට් එක ඔයාලා ක්වලිෆයිඩ් නම් මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඔයාලා නෙට්වර්කින් සයිට් එකේ ක්වලිෆිකේෂන්ස් හදාගෙන ඔයාලා ජොබ් එකකට ගියපුවාම ඔයාලට යන්න පුළුවන් වයිඩ් රේන්ජ් එකේ ජොබ්ස් තියෙනවා. දැනට ඉන්ඩස්ට්‍රි එකේ සහ මේ ජොබ් මාකට් එකේ. ඔයාලට බිගිනර් ලෙවල් එකේ. ඒ කියන්නේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් වගේ පොසිෂන් එකකින් පටන් අරගෙන සීනියර් නෙට්වර්ක් ඉන්ජිනියර්, සීනියර් සිස්ටම් ඉන්ජිනියර් වගේ පොසිෂන් එකට ඔයාලට යන්න පුළුවන්. ඔයාලගේ ක්වලිෆිකේෂන් සහ ඔයාලගේ එක්ස්පීරියන්ස් මත. එතකොට මේ නෙට්වර්ක් ඉන්ජිනියරින් කියන ෆීල්ඩ් එක ඇතුලේ ඔයාලට කරන්න තියෙන්නේ කම්පියුටර් නෙට්වර්ක්ස් ඩිසයින් කරන්න, ඒ ඩිසයින් කරපු නෙට්වර්ක්ස් ඉම්ප්ලිමන්ට් කරන්න, ඊට අමතරව ඒ ඉම්ප්ලිමන්ට් කරපු නෙට්වර්ක්ස් මැනේජ් කරන්න. ඔන්න ඔය ඒරියාස් 3ට අදාළ ජොබ් රෝල්ස් අපිට කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති සයිබර් සිකියුරිටි ගැන. ඔයාලා අහලා ඇති. මේ සයිබර් සිකියුරිටි කියන්නේ දැනට ලංකාවේ වගේම ලෝකේ අපි වර්ල්ඩ් වයිඩ් ගත්ත ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක්. ඔයාලා දන්නවද? ඔයාලට සයිබර් සිකියුරිටි සයිට් එක ඉගෙන ගන්න ඕනේ නම් එහෙම නැත්නම් මේ සයිබර් සිකියුරිටි සයිට් එකට එන්ටර් වෙන්න ඕනේ නම් ඔයාලට හොඳ නෙට්වර්ක් සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට හොඳ නෙට්වර්ක් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මොකද මේ සයිබර් සිකියුරිටි කියන්නේ නෙට්වර්කින් වලම තියෙන තව එක සබ් ෆීල්ඩ් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒතකොට ඔයාලා මේ නෙට්වර්කින් වල තියෙන කන්සෙප්ට්ස් දැනගෙන තියෙන්න ඕනේ. ඔයාලා සයිබර් සිකියුරිටි ස්ටඩි කරනවා. ඒතකොට සයිබර් සිකියුරිටි සයිට් එකේ ක්වලිෆිකේෂන් එකක් ස්ටඩි කරන්න කලින් ඔයාලා බේසික් නෙට්වර්කින් කන්සෙප්ට්ස් සහ නෙට්වර්කින් කන්සෙප්ට්ස් රවුටින් ඇන්ඩ් ස්විචින් ඒ සම්බන්ධයෙන් ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔයාලා මේ නෙට්වර්ක් සයිට් එකේ තියෙන ක්වලිෆිකේෂන් එකක් කම්ප්ලීට් කරලා එතනින් ඔයාලට ෆීල්ඩ් එකට ගිහිල්ලා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. එතකොට මේ නෙට්වර්කින් සයිට් එක ගත්තාම ඇත්තටම සමහර වෙලාවට මේක ගොඩක් ජනප්‍රිය වෙලා නැහැ. නමුත් මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේ අපි ජෙනරලි ගත්තාම ක්වලිෆයිඩ් කට්ටිය අනිත් IT වල තියෙන ෆීල්ඩ්ස් වලට වඩා අඩුයි. රයිට්? ඒක නිසා ක්වලිෆයිඩ් අයට ලොකු ඩිමාන්ඩ් එකක් මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේ තියෙනවා. ඒතකොට මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේදී ඔයාලා විශේෂයෙන්ම මේ නෙට්වර්කින් ෆීල්ඩ් එක ඉගෙන ගන්නකොට රවුටින් ඇන්ඩ් ස්විචින් පාර්ට් එක, ඊට පස්සේ බේසික් නෙට්වර්ක් කන්සෙප්ට් සහ නෙට්වර්ක් සිකියුරිටි ගැන කතා කරමු. අපි කලින් වීඩියෝ වල කතා කරපු ඔය ෆයර්වෝලින් කන්සෙප්ට් එක එමන එනවා ෆයර්වෝල්ස් ගැන. ඔයාලා මේ නෙට්වර්කින් කන්සෙප්ට් ඉගෙන ගද්දී නෙට්වර්ක් සිකියුරිටි යටතේ කතා කරනවා. ඒක නිසා මේ නෙට්වර්කින් සයිඩ් එක ගැන ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. මේක හොඳ ෆීල්ඩ් එකක්. ඉස්සරහට යන්න පුළුවන් හොඳ ෆීල්ඩ් එකක්. ඒ වගේම දැනට ඉහළම ඩිමාන්ඩ් එකක් තියෙන මේ සයිබර් සිකියුරිටි සයිට් එකේ ක්වලිෆිකේෂන් එකකට ඔයාලා යනවනම් සයිබර් සිකියුරිටි සයිට් එක කරන්න කලින් මම රෙකමන්ඩ් කරන්නේ මේ නෙට්වර්කින් සයිට් එකේ නොලෙජ් එක අරන් සයිබර් සිකියුරිටි සයිට් එකට යන්න. එතනින් ඔයාලට සයිබර් සිකියුරිටි කන්සෙප්ට්ස් ගැන හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්.